බලන්නකෝ සුජාතගේ සුදු රෙද්දේ ලේ ගෑවිලා නැහැනේ. දන්නවද කවුද ඒ වෙලාවේ නඩුකාර හාමුදුරුවෝ? එයා තමයි රෙදි අපුල්ලන රෙදි නැන්දා. ලාංකීය ජන සමාජය තුල කාලෙන් කාලයට යාවත් කාලීන වන විවාහය හා කන්‍යාභාවය ගැන විවෘතව කතා කරපු වටිනාම සෞන්දර්යාත්මක වෑයමක්. අපේ දේශීය සිංහල සිනමා වංශකතාවේ අපට හමුවන 569 වන කතානාද සිංහල සිනමා කෘතිය මොකක්ද? ඒ තමයි රත්නපාල මරවනාගොඩ නිෂ්පාදනය කරපු අපේ රටේ ප්‍රමුඛතම මැදමාවත් සිනමාවේදී එච්.ටී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ දෙවෙනි ගමන 1984 මාර්තු 22 වන දින තමයි මුල්වරට තිරගත වුණේ. තාම වැදගත් සිනමා කෘතියක්, ඒ වගේම අතිශය සියුම් සංවේදී භාව ප්‍රකාශනයක්. ඉතින් මේ දෙවෙනි ගමන සිනමා පටේ අන්තර්ගත කතාව පිළිබඳව ඉතාම කෙටියෙන් මේ මොහොතේ කියනවා නම් ප්‍රධාන චරිත දෙක තමයි සමන් සහ සුජාතා. මේ දෙන්නා ළඟම ඥාතීන්. ඒ කියන්නේ ඇවැස්ස මස්සිනයි නෑනයි. ඉතින් පාසල් කාලේ ඉඳන් මේ දෙන්න අතර තිබුණු ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට තමයි විවාහ වෙන්නේ. දෙමව්පිය ආශිර්වාද මැද දෙපාර්ශ්වයේම. ඉතින් ඔන්න මංගල මදු සමය මේ දෙන්න විවාහ උත්සවයෙන් පස්සේ ගත කරන්න යනවා. ගත කරනවා. හැබැයි ඊට පස්සේ තමයි ඛේදවාචකය ඇති වෙන්නේ. පහුවෙනි දවුදේ ඔන්න එනවා. ලහි ලහියේ කවුද? නඩුකාර හාමුදුරුවෝ. කවුද මේ නඩුකාර හාමුදුරුවෝ? රෙදි අපුල්ලන රෙදි නැන්දා. ඉතින් පරීක්ෂා කරනවා. මොකක්ද? අපේ ලාංකීය ජන සමාජයේ විශේෂයෙන් සිංහල සමාජයේ කාන්තාවන්ට පමණක් සීමා වුණු හරි අසාධාරණයි ඒ සිරිත පැහැදිලිව කියන්නට ඕනේ. කාන්තාවගේ පිරිසිදු භාවය පරීක්ෂා කිරීම, කන්‍යා භාවය පරීක්ෂා කිරීම. ඉතින් පරීක්ෂාවට ලක් වෙනවා. ඉතින් මොකද්ද වෙන්නේ? සුදු රෙද්දේ ලේ බින්දු තැවරිලා නැහැ. නඩුකාර හාමුදුරුව ප්‍රකාශ කරනවා ඥාතීන්ට. ඔන්න උතනදී තමයි බරපතල ගැටුම ඇති වෙන්නේ. චිත්‍රපටයේ ඉතා පැහැදිලිව ප්‍රේමරත්නයන් පෙන්වනවා. දෙවෙනි ගමනේ සමන්ගේ ගෙදර පැවැත්වෙන උත්සවයේ කෑම මේසේ කෑම කොහොමද උඩින් යන්නේ කියලා. ඉතින් කොයිතරම් ළඟම ඥාති සම්බන්ධතාවයක් තිබුණත් මේ අසාධාරණ සිරිතක් හේතුවෙන් ඇතිවන බරපතල ගැටුම පැහැදිලිව ප්‍රේමරත්නයන් බොහොම විවෘතව චිත්‍රපටය තුල පෙන්වා දෙනවා. ඉතින් සමන්ගේ අම්මා නැන්දලා මොකක්ද කියන්නේ සුජාතා සම්බන්ධයෙන් අවලාද නගනවා. හත්මුතු පරම්පරාවටම සුජාතට විතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවටම අවලාද නගනවා. කොටු 7-8ක් පැනපු පඳුරක් ගානේ läගපු ජවුසම් නටපු ගෑණියක්ව ගෙදරට වද්ද ගන්න පුළුවන්ද කියලා. හැබැයි සමන් තුලත් පොඩි සැකයක් ඇති වෙනවා. සමනුත් ඉතින් පෘථග්ජන මිනිස්සෙක්නේ. වසර කිහිපයක් පාසල් යන කාලේ ඉඳන් ප්‍රේමයෙන් වෙලිලා හිටියත් මෙතනදී සමන් කෙරෙහි සුජාතා සම්බන්ධව පොඩි සැකයක් ඇති වෙනවා. ඒක බරපතල තත්ත්වයක් නෙමෙයි. කොහොම හරි මේ වෙලාවේ සමන් සහ සුජාතා මේ අසරණ වෙච්ච විවාහපත් නව යුවල සම්බන්ධයෙන් අනුකම්පාවෙන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ සමන්ගේ වැඩිමහල් සහෝදරයා සහ ඔහුගේ බිරිඳ සමන්ගේ නෑනා. සමන් හැසිරෙන අනුවන විදිහත් විවේචනයට ලක් කරනවා සමන්ගේ සහෝදරයා. ඉතින් කොහොම හරි සමන් කරන්නේ මේ තාඩන පීඩන ඉවසා දරාගෙන ඉන්න බැරි තැන සුජාතාව එයාගේ ගෙදරට ගිහිල්ලා ඇරලවනවා. සුජාතාගේ දෙමව්පියෝ බාර ගන්නවා සුජාතාව. ඉතින් කොහොම හරි මේ සිනමා පටේ අවසානයේ පෙන්වා දෙනවා බොහොම විවෘතව සුජාතට උණු අකරතැබ්බය. ඒ කියන්නේ මේ කන්‍යා භාවයට සිදු වුණු දේ කුමන හේතුවක් මතද මේ දේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් හොයාගෙන චිත්‍රපටයේ බලන්න. රිදී තිරේ මටත් බලන්න හම්බුන්නේ නැහැ. පසු කාලීනව තමයි රූපවාහිනියේ ප්‍රදර්ශනය වුණාම නැරඹුවේ. හරිම අසාධාරණ සිරිතක් පැහැදිලිව කියන්නට ඕනේ. දැන් නම් ඇත්තටම සුලභව අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒක වාසනාවක්.
මේක නැත්තටම නැති වෙලා යනවා නම් විවෘතව කියනවා ඉතාමත්ම හොඳයි. ඒ කෙසේ වෙතත් දෙවෙනි ගමන කියන්නේ අපේ දේශීය සිංහල සිනමා වංශ කතාවේ අපට හමු වුණු සුවිශේෂී සදා අනුස්මරණීය සිනමා කෘතියක්. ඒ වගේම තව පොඩ්ඩෙන් මට කියන්නට අමතක වුණා. වීඩියෝ නිමා කරන්නට පෙර කියන්නට ඕනේ දෙයක්. සබීතා පෙරේරා තමයි සුජාතා චරිතය නිරූපණය කළේ. ඇයට නෙමෙයි මේ චරිතය ඇත්තටම ලැබෙන්නට තිබුණේ මුලින්ම. ප්‍රවීණ රංගනවේදිනී වසන්ති චතුරාණිට. හැබැයි වසන්ති චතුරාණි ඒ වෙද්දී 1983 වගේ කාලයේදී විවාහ ගිවිසගෙන තිබුණු නිසා තමයි ප්‍රතික්ෂේප කළ නිසා තමයි මේ චරිතය සබීතා පෙරේරාට ලැබෙන්නේ. ඉතින් සබීතා පෙරේරාගේ සිනමා ගමනේ දෙවෙනි ගමන ආරම්භ වෙන්නේ මේ දෙවෙනි ගමන සිනමා කෘතිය තුලින්. ඉතින් ඇයට කොයිතරම් වැදගත් වුණාද කියනවා නම් 1985 සරසවි සිනමා උළෙලේදී හොඳම නිලියට හිමි සම්මානයෙන් ඇය පිදුම් ලබනවා දෙවෙනි ගමනේ සුජාතාගේ චරිතය නිරූපණය කිරීම හරහා. සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙනිය, අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ, සීතා කුමාරි, ෆීලික්ස් ප්‍රේමවර්ධන, නවනන්දන විජේසිංහ, වින්සන්ට් වාස් තවත් බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියක් රැසක් මේ චිත්‍රපටයේ සාර්ථක චරිත නිරූපණයක යෙදුණා. ඉතින් ආයමත් කියනවා මම දෙවෙනි ගමන කියන්නේ අපේ දේශීය සිංහල සිනමාවේ අපට හමු වුණු බොහොම විවෘතව කතා කරපු අසාධාරණ සිරිතක් සම්බන්ධයෙන් කතා කළ සුවිශේෂිතම සදා අනුස්මරණීය සිනමා කෘතියක්.